ඉතින් අද අපි කතා කරන්නේ ආලෝකයේ පාඩමේ එන්න පුළුවන් MCQ එකක් ගැන. එතකොට අපි ගත්තොත් එහෙම ආලෝකයේ පාඩමේ කාච කොටස යටතේ අපිට අහන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක්. මෙහෙම දීලා උත්තර කාචයෙන් මෙහෙම වෙන කිරණයක් තියෙනවා. උත්තර කාචයේ තියෙන කිරණයක් තියෙනවා. ඒ උත්තර කාචයේ තියෙන මේ කිරණේ කාචෙන් වර්තනයෙන් පස්සේ යන්නේ කොහොමද කියලා අපෙන් අහන්න පුළුවන්. ඒකට මෙහෙම කිරණයක් එනවා. ඒක අර අපි දන්න කිරණයක් නෙවෙයි. නාභිය හරහා එන කිරණයක් හෝ ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණයක් නෙවෙයි. නොදන්න කිරණයක් මේ වගේ ඇවිල්ලා ඒ කිරණය කාචේ වර්තනයෙන් පස්සේ යන්නේ කොහෙටද කියලා අපෙන් අහන්න පුළුවන්. ඒත් ඒ වගේ කාරණාවක් આવුත් අපි හදන්නේ මෙහෙම. මෙහෙම දීලා තියෙන නොදන්න කිරණේ මේ තියෙන්නේ කාචය, මේ තියෙන්නේ කාචේ නාභිය. එතකොට අපි ගත්තොත් එහෙම අපි කරන්නේ මෙහෙම. මේ දීලා තියෙන කිරණයට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්න ඕන. ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්න ඕන. මේකට සමාන්තර. ඊළඟට මොකද කරන්නේ? මෙතන තියෙන ප්‍රධාන නාභිය. මේ ප්‍රධාන නාභිය දික් කරන්න ඕන. ප්‍රධාන නාභිය දික් කරන්න. එතකොට මේ සමාන්තර ඇඳපු කිරණේ මේ ප්‍රධාන නාභිය දික් කරාම එන තැනයි කැපෙන මෙන්න මෙතනින් තමයි මේ නොදන්න කිරණේ යන්නේ. ඒතර මෙන්න මේ කිරණේ ගමම්ම අපිට මෙහෙම ඇඳ ගන්න පුළුවන්. ඒතර මේ කිරණේ ගමම්ම අපිට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මොකද්ද කරන්නේ? මේ දීලා තියෙන කිරණයට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්න ඕන. නාභිය ලකුණු කරන්නේ. නාභිය පල්ලෙහාට දික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන ඒ ප්‍රධාන නාභියයි දැන් උත්තර කාචයක් අපි ගත්තොත් උත්තර කාචය කිරණ එන පැත්තට විරුද්ධ පැත්තේ. මේ පැත්තේ ප්‍රධාන නාභිය මේ ප්‍රධාන නාභිය දික් කරපු එකයි මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගියපු එකයි කිරණ දෙක කැපෙන තැන තියෙනවා. අන්නේ කැපෙන තැනින් තමයි මේ නොදන්න කිරණ යන්නේ. ඒතර මේ වගේ MCQ එකක් වලට සෙට් වෙන්න පුළුවන්. හරි. අපි තව උදාහරණයක් බලමු. දැන් මෙහෙම උත්තර කාචය දීලා තියෙනවා. මෙහෙම නොදන්න කිරණ දීලා තියෙනවා. එතකොට මෙන්න මේ කිරණේ මේ කාචෙන් වර්තනයෙන් පස්සේ යන ගමන්මග අපි අහලා තියෙනවා. එතකොට අපි කරන්නේ මේ නොදන්න කිරණට කොහොමද නොදන්න කිරණට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා නොදන්න කිරණට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්න. හරිනේ. ඔයාලා පේපර් එකෙන් දිද්දි ලේසි නොදන්න කිරණ සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්න. ඊළඟට මොකද කරන්නේ? ප්‍රධාන නාභිය තියෙනවානේ. කිරණෙන් පැත්තට විරුද්ධ පැත්තේ ප්‍රධාන නාභිය තියෙනවානේ. ප්‍රධාන නාභිය පහළට යා කරනවා. මෙන්න මේ කිරණේ ප්‍රධාන නාභිය කැපුණ මෙන්න මේ පොයින්ට් එක හරහා තමයි අනිත් අර නොදන්න කිරණ යන්න ඕන. මේ විදිහට යන්න. හරි නේද? මේ විදිහට යන්න. එතකොට මේ කිරණයට සමාන්තරව කොච්චර කිරණාව මේ කිරණයට සමාන්තරව ඒ කිරණ ඔක්කොම මෙන්න මේ පොයින්ට් එක හරහා යන්න ඕන. මේ කිරණ ඔක්කොම මෙන්න මේ පොයින්ට් එක හරහා යන්න ඕන. මෙහෙම තව ඕනනම් අපිට කිරණයක් අඳින්න පුළුවන්. ඒකත් මේ පොයින්ට් එක හරහා යන්න ඕන. හරි ලේසි. તો මේ නොදන්න කිරණයට සමාන්තර ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳා නාභිය පල්ලෙහාට දික් කරා කැපෙන තැන ගත්තා. මේක යා කරා. ඊට පස්සේ අපිට ඕන තරම් කිරණ තව මෙහෙන් කිරණයක් ආව කියන්නේ. ඒ කිරණෙත් මෙහෙම වෙයි. මේක හරහා තමයි යන්නේ. හරි නේද? ඔන්න ඕක තමයි කතාව. හරි. ඊළඟට අපි බලමු අවතල කාචයකට කිරණයක් આવොත් මොකද කරන්න කියලා. මෙහෙම තියෙන අවතල කාචයක්. දැන් අවතල කාචයේ මේ කිරණ එනවා. කාචෙන් වර්තනය වුණායින් පස්සේ මේ කිරණ යන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. අපිට කරන්න තියෙන්නේ කෙලින්ම මේ එන කිරණයට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්න ඕන. මේ එන කිරණයට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්න ඕන. මේ එන කිරණයට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්න ඕන. ඊට පස්සේ අවතල කාචේ ප්‍රධාන නාභිය වෙන්නේ මේකනේ. අවතල කාචේ ප්‍රධාන නාභිය වෙන්නේ කිරණ එන පැත්තේ නාභිය. ඒක පල්ලෙහාට දික් කරගන්න ඕන. හරි. සමාන්තර අඳුර කිරණ තියෙනවා. දික් කරගෙන තියෙන කැපෙන තැන තියෙනවා. මෙන්න මේ කැපෙන පොයින්ට් එක තියෙනවා. ඒ කැපෙන පොයින්ට් එකේ ඉඳන් ආලෝක කිරණ එනවා වගේ මේක ඉස්සරහට දික් කරන්න ඕන. කැපෙන පොයින්ට් එකේ ඉඳන් එනවා වගේ තමයි දැන් දික් කරන්න ඕන. ඉතින් මෙතන ඉඳන් එනවා වගේ දික් කරනවා. හරි. මෙන්න හරි නේද? හරි ලේසි. හරි. ඊළඟට දැන් අවතල කාචයක් අතර නොදන්න එන කිරණ මෙහෙම තියෙනවා. මෙයා කාචෙන් වර්තන වුණාට පස්සේ යන ගමන්මග අපෙන් අහනවා. එතකොට කරන්නේ මොකද්ද? කෙලින්ම මේ දීලා තියෙන කිරණ තියෙනවානේ. ඒකට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්නවා. ඒකට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්නවා. සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ප්‍රධාන නාභිය මෙතන ඒක පහළට දික් කරනවා. මෙන්න මේ පොයින්ට් එක තියෙනවා. ඒ පොයින්ට් එකේ ඉඳන් එනවා වගේ තමයි මේ පොයින්ට් එකේ ඉඳන් එනවා වගේ. දැන් මේ පොයින්ට් එකේ ඉඳන් එනවා වගේ තමයි මෙන්න මේ කිරණ දැනගන්න. ඒතකොට මේක මෙහෙම ආවා.
වර්තන වුණාට පස්සේ යන පාත් එක තමයි මේක. මේ පොයින්ට් එකෙන් එනවා වගේ තමයි අපි කිරණ ඇඳින්නේ. මෙහෙම යන්නේ. තේරුණාද? උත්තර කාචක වෙන එකේ අනිත් පැත්ත. උත්තර කාචක වෙන්නේ එතන මේ පොයින්ට් එක කපාගෙන කිරණ යනවා. දැන් මෙතන වෙන්නේ මේ පොයින්ට් එක එනවා වගේ තමයි කිරණ යන්නේ. මේ පොයින්ට් එක එනවා වගේ තමයි අදාළ කිරණ යන්නේ. මෙහෙම ආව මේ පැත්තට ගියා. හරි නේද?